බිරිඳකට ඉටු විය යුතු යුතුකම් පිළිබඳව සැමියෙකුගේ ධර්මානුකූලව කරුණු කාරණා කීපයක් මේ දේශනාවේදී පැහැදිලි කරන්න. ඔබ අවබෝධ කරගත යුතු වෙනවා ඔබගේ බිරිඳ වෙන්නේ කාගේ හෝ දියණියක්, කාගේ හෝ සහෝදරයක්, තවත් පවුලේ කෙනෙක් නැත්නම් යටත් පිරිසේ අනිවාර්යෙන්ම කාගේ හෝ දියණියක්. ඔබට බිරිඳ වෙන්න කලින් අඩුම වශයෙන් අවුරුදු 18ක් 20ක් ඇය අම්මෙක් ගාව, තාත්තෙක් ගාව, සහෝදර සහෝදරියන් ගාව හැදුණු වැඩුණු කෙනෙක්. එනිසා ඔබට ලොකු වගකීමක් තිබෙනවා. පිරිමියෙක් විදියට ලොකු වගකීමක් තිබෙනවා. මුලින්ම අවබෝධ කරගන්න තමන්ට ලැබුණු මේ බිරිඳ අහම්බයක් විදියට ඔබට හමුවුණු කෙනෙක් නෙමෙයි. දීර්ඝ කාලයක් බොහෝ දෙනෙක් කැපවීම් කරලා ගොඩනගපු, ඇති දැඩි කරපු, හදපු වඩපු, ශක්තිමත් කරපු දැනුමෙන්, කුසලතාවලින්, ආකල්පවලින් පෝෂණය කරපු කෙනෙක් තමයි ඔබට ලැබෙන්නේ. එතකොට ඇයට සම්බන්ධ අතීතයක් තියෙනවා. ඔබ බිරිඳක් ලෙස යම් කාන්තාවක්, ගැහැණියක් ඔබගේ ජීවිතයට ලං කර ගනිද්දිම මම ඔබට යෝජනා කරනවා ඔබ පළමුවෙන්ම ඇති කරගත යුත්තේ ඇය මෙතෙක් නිර්මාණය කරපු, හදපු වඩපු, බලාගත්තු ආදරණීය අම්මා තාත්තා ගැන ඔබට ගෞරවයක්, ස්තුතිවන්තකමක්, කෘතඥතාවයක් ඔබගේ හිත තුළ ඇති වෙන්නට ඕන. මොකද හේතුව? අවුරුදු 5ක් හෝ 2ක් හෝ 3ක් හෝ ඔබ ආදරය කරමින් ඇය වෙනුවෙන් දේවල් කරලා ඇති. මම අද කතා කරන්නේ බිරිඳක් සම්බන්ධව විතරක් නිසා මම කියන්නේ. ඇය වෙනුවෙන් දේවල් කරලා ඇති. හැබැයි ඒ තාක් ඇය දුර්වලම වෙලාවේ ඇය බලාගත්තේ. ඇය එක්ක හිටියේ. ඇය පරිස්සම් කළේ. ඇයගේ අම්මා, ඇයගේ තාත්තා. එතකොට ඔබට අද ආදරණීය බිරිඳක්, ගැහැණියක් ලැබිලා නම් ඒ ලබා දීපු අය ගැන ඔබට තිබෙන්න ඕන විශාල ගෞරවයක්. මම ඔබට කියන්න කැමතියි. ඔබ සැමියෙක් නම් ඔබ තේරුම් ගන්න, ඔබ අවබෝධ කරගන්න බොහෝ අය මම මේ පැවිද්දෙක් ලෙස ගෙවපු 35 වසරක ජීවිතයේ බොහෝ අයගේ ගැටලු මං ඇහුම්කම් දීපු කෙනෙක්. බොහෝ පෞල් ජීවිත ගත කරන අය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතේ විවිධ ප්‍රශ්න. එක් යුගයක මගේ දවසේ වැඩි කාලයක් ගත වුණා ඒ වගේ උපදේශන කටයුතු වල නියැලෙමින්. ඒ අත්දැකීම් වල ඔවුන්ගෙන් ඇහුම්කම් දීපු දේවල් වල මම තේරුම් ගත්තු දෙයක් තමයි ගැහැණියකට වුණත්, පිරිමියෙකුට වුණත්, කාට වුණත් ඉතාම මනසට දරාගන්න බැරි එකක් තමයි සැමියා විසින් තමන්ගේ අම්මට තාත්තට නිග්‍රහ කරන එක, වනින එක, සලකන්න දෙන්නේ නැති එක, බලාගන්න දෙන්නේ නැති එක, කතා කරන්න දෙන්නේ නැති එක, ඒ සම්බන්ධකම් තියාගන්න දෙන්නේ නැති එක කසාදෙන් පස්සේ ඒක
විශාල වශයෙන් විඳවන කරුණු අතර එකක්. අපේ සංස්කෘතිය. ඒක තව සංස්කෘතියක එච්චර එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි අපේ සංස්කෘතියේ එහෙම එකක් තියෙනවා. ඕකම තමයි පිරිමින්ගේ කාරණා. දැන් පිරිමියෙකුටත් විවාහයෙන් පස්සේ තමන්ගේ අම්මා තාත්තා එක්ක, තමන්ගේ සහෝදර සහෝදරියෝ එක්ක, තමන්ගේ නෑදෑයෝ එක්ක කටයුතු කරන්නට, සම්බන්ධතා තියාගන්න, උදව් කරන්න බිරිඳක් ඉඩ නොදෙනකොට, ඇය ඒකට එරෙහි වෙනකොට, එනිසා විශාල වශයෙන් පිරිමින්ගේ මනස තුවාල වෙලා, ඒ තුවාල එක්ක තමන්ගේ බිරිඳ එක්ක කටයුතු කරන්න යද්දී ඊටාම වෛරීව, ඊටාම හිංසාකාරීව, ඊටාම ක්‍රෝධ බහුලව තමන්ගේ බිරිඳට කටයුතු කරන මට්ටමට කියපු අය දැන් ඒ අද පේන්නේ ගහනවා, හිංසා කරනවා, නොසලකා ඉන්නවා, වැරදි සම්බන්ධකම් වලට යනවා. නමුත් ඒවයි මුල කතා කරගෙන ගියාම මේ තුවාලේ හැදුනේ කොතනින්ද? මේ ભેද භින්නතාවයේ ගොඩ නැගුණේ කොතනින්ද කියලා බලනකොට පින්වතුනි මට බොහෝ අයගෙන් තේරුම් ගන්නට ලැබිච්ච එකක් තමයි මේ තමන්ගේ අම්මා තාත්තට සලකන්න දෙන්නේ නැතුව, බලන්න දෙන්නේ නැතුව, කතා කරන්න දෙන්නේ නැතුව, ඒගොල්ලොත් එක්ක මානව සම්බන්ධකම් පවත්වන්න දෙන්නේ නැතුව, ඒවට එරෙහි වෙමින්, හතුරුකම් කරමින්, දුෂ්ටකම් කරමින්, ඊටාම නපුරු විදියට කටයුතු කිරීමේ දරුණු ප්‍රතිඵල විදියට තමයි අරවා මූල කරගෙන තමයි වර්තමානයේ ඒගොල්ලෝ අත්විඳින තත්වයන් බොහෝ දෙනෙකුගේ ඇති වෙලා තියෙන බොහෝ පෞල් සංස්ථාව. ඒ නිසා තමයි මම යෝජනා කරන්නේ අදත් මේ බිරිඳකගේ ජන්මදිනය වෙනුවෙන් කෙරෙන පින්කමක් නිසා මම යෝජනා කරනවා තමන්ට හොඳ බිරිඳක් හමුුනේ කවුරු නිසාද කියන එක කවදාකවත් අමතක කරන්න. ඔබ ඇය හදා වඩා ගත්තා නෙමෙයි. ඔබ ඇයගේ දක්ෂතා කුසලතා නිර්මාණය කළා නෙමෙයි. ඔබ ඇයගේ ලස්සන ආදරණීය සිතුවිලි නිර්මාණය කළා නෙමෙයි. ඔබ ඔහු හදා වඩා ගත්තේ නෑ. ඔබ නෙමෙයි ඔහු මේ ලෝකෙට ගෙනාවේ. ඔබ නෙමෙයි ඔහුට දැනුම, කුසලතා, ලස්සන සිතුවිලි ඇති කරේ. ඔබ නෙමෙයි. ඔබ පසුව වුණ කැරේ. ඇයගේ සහ ඔහුගේ ආදරණීය අම්මා තාත්තා ගැන ඔබට තියෙන්න ඕන කෘතඥතාවය, ගෞරවය, අගය කිරීමක් ඔබට තියෙන්න ඕන. ඒ අගය ඉතාම වැදගත්. විවාහයේ පළවෙනි යුතුයකමක ලෙස මම සලකන්නේ ඒක. සිගාලවාද සූත්‍රයේ වෙන යුතුයකම් ටිකක් පෙන්නනවා. හැබැයි මම හිතන්නේ පළවෙනියටම ආරම්භන්න ඕන gratitude එක. ඒ කියන්නේ කෘතඥ වීම. කෙලෙහි ගුණය තියා ගැනීම. ඒ ගෞරවය, ඒ අගය, ඒ ආදරණීය මව්දෙමව්පියන්ට පිරිනැමීමෙන් තමයි ඒ සම්බන්ධකමේ යුතුයකම් පටන් ගන්න. බෝධිසත්වයෝ බුදු වුණු ගමම්ම කලේ බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීම. ඊතුරු ධර්ම දේශනා, ශ්‍රාවකයන්ට නිවන් මඟ කියලා ඒ ඔක්කොම තිබුණා. ඒවා හරි විශිෂ්ට මඟ පෙන්වීම. හැබැයි ලොකුම දේ දුතියංච අනිම්මිසං දෙවනි සතියේදී අපේ බණ පොතේ තියෙන්නේ, බෞද්ධ සාහිත්‍ය බුද්ධ චරිතයේ තියෙන්නේ, බුදුරජාණන් වහන්සේ සතියක් පුරා ඒ තමන්ට උපකාරවත් වුණු, තමන්ට හේවණක් වුණු ඒ ජයශ්‍රී මහා හමුදුරුවෝ දිහා ඇසිපිය නොහෙලා බලන් හිටියා කියලා කෘතවේදීත්වය පළ කිරීම. අපිට අනුව එහෙමයි. කෙනෙක් කියන්න බලවුවා බෝරු කතා එහෙම එකක් නැහැ. ඒක ලොකු විශ්වාසයක්. අපට බොරුවක් නෙමෙයි. අපට ඒක ලොකු විශ්වාසයක්. ඒක අපි පිළිගන්න දෙයක්. ඒකයි අපිත් භාග්‍යවතුන් වහන්සේගේ සෙවණ දුන්නු ඒ ජයශ්‍රී මහා හමුදුරුවන්
මෙනෙහි කරගෙන අද වැඩ ඉන්න බෝහාමුදුරුන්ලට අපි වන්දනා කරන්නේ, අපි කරු කරන්නේ, අපි පුද පූජා පවත්වන්නේ. ඒ අපේ විශ්වාසය. ඒක අපේ පිළිගැනීම. ඒ නිසා පින්වතුනි, ඔබගේ බිරිඳට ඔබ යුතුයකම් ඉෂ්ට කරනවා නම් අරඹන්න කාගෙද? ඇයගේ අම්මට සැලකීමෙන්, ඇයගේ තාත්තට සැලකීමෙන්, ඇයගේ අම්මට ගරු කිරීමෙන්, ඇයගේ තාත්තට ගරු කිරීමෙන්, ඔහුගේ අම්මට ගරු කිරීමෙන්, ඔහුගේ තාත්තට ගරු කිරීමෙන් සහ සැලකීමෙන් එතනින් පටන් ගන්න. මුලින් පටන් ගන්න. මුල් කඩ ලස්සන මල් පිපෙන්න කියලා ප්‍රාර්ථනා කළාට ලස්සන මල් පිපෙන්නේ නැහැ මුල් කඩපු ගහක. මුල් සිඳපු ගහක ලස්සන මල් පිපෙන්නේ හෝ මිහිරි ඵල ඔබට ලබා දීමක් වෙන්න විදියක් නැහැ. මුලට ගහන්න එපා. මුලට හිංසා කරන්න එපා. මුල තුවාල කරන්න එපා. ඒක අතිශයින් වැදගත්. අතිශයින් වැදගත්.